එල කොහොමද ඔයාලට අද මගේ නිවාඩු දවසක් මම හැදුවේ මේ ළඟ පාර්ක් එකක් තියෙනවා මම ඒ පැත්තට ගිහිල්ලා වීඩියෝ එකක් ගන්න. අපි එහෙනම් ඒ වීඩියෝ එකට සෙට් වෙමු තව පොඩි වෙලාවකින්. ඔයාලට මට මුලින්ම කියන්න බැරි වුණා මම ඉස්සෙල්ලා හිටියේ ශිගකෙන් වල කෝක සිටි වල කූල් ෆාම් එකක වැඩ කරේ. දැන් නම් එහිමේ වල මට්සුයාමා සිටි එක කිට්ටුවම කෙයාගීව ජොබ් එකක් කරනවා. එහෙනම් අපි වැඩි විස්තර නැතුව වීඩියෝ එකට සෙට් වෙමු. හෙලෝ ගයිස් එහෙනම් අපි යන්න ටිකක් වෙමු. මේ මම ඉන්න තැන එපාර්ට්මන්ට් එකේ ඉඳලා පාර්ක් එකට තියෙන එක මීටර් 800ක් වගේ ලොකු දුරක් නෑ හැබැයි. මේ පේන බිල්ඩින් එකේ එපාර්ට්මන්ට් එක තමයි මම ඉන්නේ. මේ තියෙන එපාර්ට්මන්ට් එකේ ඉතින් වටපිටාව පොඩි පාරක් තියෙන්නේ. ඉස්සරහින් වාහනයක් එනවා නම් අපි උනා පැත්තකට වෙලා ඉඩ දෙනවා. මෙන්න වාහනේ පැත්තකට වෙලා ඉඩ දෙනවා. ඒ දේවල් නම් ඉතින් මේ දකින්න තියෙනවා. ඒ කියන්නේ වාහන දෙකම මේ කන්න අතර කරගෙන ඉන්නවා. ඒ සීන් එක තියෙන ඉතින් කොහොමද ඒකට යන්න බැරි හින්දාද දන්නේ. ඉස්සරහ ජිදෝහන් බයිකයක් තියෙනවා. අපි ඒකේ මොනවා හරි ගමු. මම නිතරම නම් ජිදෝහන් බයික් වලින් මුකුත් ගන්න යන්නේ නැහැ. මොකද ඒකත් මෙහි ඇඩික් වෙන සීන් එකක් වගේ තියෙන්නේ. මංගාව තියෙන වෙනම ඇටකාසි මඟ. මොකද මට මේ තාම කාඩ් පේමන්ට් නැහැ මේක ගිහින්. කෑෂ් වලින් පේමන්ට් කරන්නේ මේකම. ඒකින්ද මේ පොඩි සල්ලි එකතු වෙනවා මර විදිහට. මේ මැෂින් එකේ NC එක තමයි කොකාකෝලා එකක් වෙන්නේ. මෙතන ඉඳලා පාර්ක් එකට තියෙන්නේ තව මීටර 300ක් වගේ තමයි ලොකු දුරක් නෑ. මේ පාර්ක් එකේ නම තමයි හිගෂියා මකෝෆුන් කියන්නේ. මේ කන්ජි වලින් ගහලා තියෙන ඒක වෙන්නත් පුළුවන් මොකද මම කන්ජි දන්නේ නැහැ. මම නම් මේ Google Map එකේ බලලා කියන්නේ. මේ මෙතන පොඩි ලස්සන පොට් එකක්. මට හිතෙන්නේ ඔය ආවට පස්සේ ගිමන් හරින්න වගේ පාඩි වෙලා ඉතින් ඔය පොත් එහෙම බලනවා මෙතන. දැන් මේ පොඩි ළමයි ටිකක් මෙතන ඇවිල්ලා හිටියා. මේ මේ තියෙන අර අපි ලංකාවේ ගෙවල් වල නිකන් මැක්‍රම් කියලා එල්ලන්නේ. ඒ වගේ සිස්ටම් එකකටම හදපු එකක්ද කොහෙද මේ නිකන් බෝතලයක් කපලා ඒකට මොකක් හරි කාඩ් එකක් එල්ලලා තියෙන්නේ. හැබැයි ඉතින් අර ඒක පාට පාටින් තියෙන හින්දා පොඩි අමුතු ලස්සනක් තියෙනවා. මේක වටේට මේව තමයි තියෙන්නේ. ඊපස්සෙන් තියෙන පාක් එකේ තියෙන අර උඩට නැග්ගට පස්සේ ලොකුම කබාන. ඊට පස්සේ මේ වටේට ඉතින් එහෙම ලොකු මේකක් නෑ දැන්ට නම්. අර සකුර තියෙන ලස්සන ඇති කියලා මටත් හිතෙනවා ඒ Google Map එකේ ෆොටෝ ටික බැලුවට පස්සේ සකුරත් එක්කනේ පේන්න තිබ්බේ. දැන් ඒ මොකුත් නෑ හැබැයි. කණේ අරින්න වගේ කෑ ගහන සත්තු ඉන්නේ රැහැයියෝ. මේ රැහැයියෙක් මට හිතෙන්නේ මැරිලා ඩමි එක විතරක් ඉතුරු වෙච්ච එකෙක් දැන්. ඌත් යන්න ඕනි දැන්ට දැන් ගිහිල්ලා ඉවරයි මට හිතෙන්නේ. හැබැයි මුන් කියන සයිස් අප්පා ලංකාවේ අර පොල් කුරුමිනියෙක් වගේ මුගේ සයිස් එක. අවස් වෙලා කාවනම් මට හිතෙනවා මීට වඩා ලස්සන ඇති කියලා. මේ දැන්නේ අර ඈතින් පේන්නේ කඳු යාය. මේ ළඟපාත තමයි කුඹුරු ටික පේන්නේ. මම මේ zoom කරන්නේ මොකුත් නැතුව ෆෝන් එකේ අර normal පේන quality එකමයි ගන්නෙ. හැබැයි ලස්සනයි. මේ විදිහට පේනකොට නම් ලස්සනයි. අපි දැන් බලමු මේක අනිත් පැත්තට පේන විදිහ. දැන් ඔය එක පැත්තකට පේන විදිහ බැලුවේ. මේකේ තියෙනවනේ හතර පැත්තක්නේ. අද නම් කට්ටිය නෑ අර මේ සෝහන් කොත්ත ටිකක් තියෙනවා පහළ. ඒක ඔය ක්ලීන් කරනවා ඇවිල්ලා කට්ටිය. මට හිතෙන්නේ අර මෙහෙම මොකක් හරි උත්සව සීන් එකක් තියෙනවනේ. එහෙම මොකක් හරි තමයි.
මේ එහෙනම් මෙතන පාර්ක් එකේ එහෙම පෙන්වන්න කියලා විශේෂ දේවල් ලොකු දේවල් නෑ. මේ අපි පහලට යමු. මේක හැබැයි මේ කුරුල්ලන්ගේ රූප නම් ගහලා තියෙනවා අම්බායට එක කුරුල්ලෙක්වත් පේන්නේ නැහැ. පැහැයියොන්ගේ සද්ද විතරයි ඇහෙන්නේ. මේ නම් මට හිතෙන විදිහට ලංකාවේ විදිහට බලනවා මේ පොල් කිච්චෙද්ද කොහෙදනේ. ඔය මේ මං ජපාන් නම් මෙහෙම නම් කියවන්න දන්නේ නැහැ වැඩිය. මේ නම් කොණ්ඩ කුරුල්ලෙක්ද කොහෙද? මේ ලංකාවේ විදිහ මේව තමයි. හැබැයි එකෙක්වත් සද්දයක්වත් නැහැ. රැහැයියොන්ගේ සද්ද විතරයි ඉතින් ඇහෙන්නේ. මෙතන මාරු වෙන්න කායිකක් නෑ. ඩේන්ජරස් ස්පොට් එක. මොකද මේ දවස්වල ගයියන්ට එන සීන් එකක් යනවා ඉතින්. මේ ඔය එක ප්‍රශ්න දාලා මේ දෙන්නේ මට කොහේ ගියත් ඉස්සරහට ඒ කියන්නේ යන කොටත් එන කොටත් හම්බෙන එක තමයි අනත්තක් තියෙන්නේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මොකද්ද මේ ඉහළම ආයු වෙළඳීමකින් උඩින්ම ඉන්න රටක් තමයි ජපානය. මොකද මං වැඩ ගන්න තැන ආයෙත් නෑ 100 වෙනපු සෙට් එකකුත් ඉන්නවා. සාමාන්‍ය කල්පනාව අඩුයි. ඒ වුණාට මේ නෝමල් එදිනෙදා දේවල් කතා බහ කරනවා ඇවිදිලා කියන අයත් ඉන්නවා. දුර වැහුව විතරයි අවසර ලියුමක් තියෙනවා. අඩ ඒක නම් මොකද රතු පිටත් කොහෙද? 8:21කට කලින් ගෙවන්න කියලාත් ඇවිල්ලා තියෙනවා. එහෙනම් guys අපි පස්සේ ආපහු වීඩියෝ එකකින් හම්බෙමු. ජාමතානි